ආයුබෝවන් සියලුම දෙනාට අද අපේ මාතෘකාව තමා කළමනාකරණය හැඳින්වීම. මැනේජ්මන්ට්. නැත්නම් මේ කළමනාකරණය හැඳින්වීම. ඉතින් මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙන විදිහට. මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ? ඉතින් මේ කළමනාකරණය කියන වචනය ගත්තොත් ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරෙන දෙයක් තමයි කළමනාකරණය. කළමනාකරණය. කළ යුතු දෑ මනවින් මනාව කිරීම. කළ යුතු දෑ මනාව කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේ කළමනාකරණය කියන වචනේ අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය නැත්නම් මෙහෙයවීම සහ පාලනය කිරීම මගින් සංවිධානය කරමුණු සාර්ථක විටු කර ගැනීම තමයි අපි කියන්නේ කළමනාකරණය. එහෙනම් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය හා පාලනය කිරීම මගින් සංවිධානය කරමුණු සාර්ථකව ඉටු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේකෙදි මේ manage people expertly මැනේජ්මන්ට් කියන එක ගත්තාම මැනේජ් කරන්නේ කවුද? මිනිස්සු people expertly. ඉතින් අපිට විශිෂ්ට විදිහට මේ පාලන ක්‍රියාවලිය සිදු කරනවා නම් මිනිස්සු පාලනය කරනවා එක්ස්පර්ට්ලි. අපි බලමු කළමනාකරණය සම්බන්ධයෙන් විවිධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේ නිර්වචන අතුරින් ප්‍රධාන නිර්වචනය දෙකක් අද කතා කරනවා. එකක් තමයි පොලට්ගේ නිර්වචනය. ඉතින් පොලට් කියනවා අනිත් අය සමග සහ අනිකුත් අය මගින් කාර්ය ඉටු කර ගැනීමේ කලාවක් වන්නේ කළමනාකරණය. කාර්ය ඉටු කර ගැනීමේ කලාවක්. ඒ කාර්ය ඉටු කර ගැනීමේ කලාව කරන්නේ කොහොමද? තනියෙන්ද? නැහැ. අනිත් අය සමග සහ අනිත් අය මගින් වැඩේ කරව ගන්නත් පුළුවන් වෙන්න. මේ වැඩේ කරන්න නම් ටීම් එකක් ඉන්නත් ඕනේ. ඒ ටීම් එකෙන් වැඩ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකයි. අනිත් අය සමග සහ අනිකුත් අය මගින් කියන්නේ ඒකයි. කාර්ය ඉටු කරගද්දි අපිට ඒක ඉතාල වැදගත්. අනිත් අය සමග අනිත් අය මගින් තව නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා ජේම්ස් ස්ටෝන් ඇන්ඩ් ප්‍රීමන්. මෙයාලගේ නිර්වචනය තමයි සංවිධානයක අරමුණු ඉටු කර ගැනීම සඳහා එහි පවතින මනුෂ්‍ය සහ භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය, එවැගේම නායකත්වය ලබා දීම මෙන්න මේ කියන ක්‍රියාවලිය. මෙන්න මේ අපි ගත්ත සංවිධානය, නායකත්වය, සැලසුම් කිරීම, පාලනය කිරීම කියන ක්‍රියාවලිය ඇතුළත් සමස්ත ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. එහෙනම් මේකෙදි ඔයගලන්ට තේරෙනවා ඇති සංවිධානයක් ගත්තොත් සංවිධානයක තියෙන අරමුණු. සංවිධානයක තියෙන මොනවාද අරමුණු තියෙනවා. සංවිධානයක objectives අරමුණු තියෙනවා. aims කියලා අපි කියනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩ කරන ආයතනවල එහෙම නැත්නම් අපි ගත්තොත් රජයේ ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයක්, කම්පැනි එකක්. ඉතින් මේ වගේ ආයතන ගත්ත මේ ආයතනවල තියෙන විෂන් එකක්. දැක්මක් තියෙනවා. මිෂන් මෙහෙවරක් තියෙනවා. ඒ වගේම ඉලක්ක තියෙනවා. ඉලක්ක අරමුණු මේවා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ වෙනස් වෙමින් පවතින ව්‍යාපාරික පරිසරයකදී ව්‍යාපාර පරිසරය ගත්තොත් ඒක ගතික නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා කාලයත් එක්ක, ප්‍රදේශයත් එක්ක, විවිධ සාධක ඒවත් එක්ක මොකද වෙන්නේ? ව්‍යාපාර පරිසරයේ විවිධ සාධක මත වෙනස් වෙනවා. අන්න ඒ කියන වෙනස් වෙමින් පවතින මේ ව්‍යාපාර පරිසරයකදී සංවිධානයේ කර්මුණු ඉලක්ක කාර්යක්ෂමව ඒ වගේම කාර්යසාධක ලෙස. ඉතින් සංවිධානයේ කර්මුණු කියන ඒවා කාර්යක්ෂමව ඉටු කරගත්තොත් තමයි මේ සංවිධානයේ කාර්යසාධනය වැඩි වෙන්නේ. ඉතින් මේ කාර්ය සාධනය ඒ වගේම කාර්යක්ෂම ලෙස ඉටු කර ගන්න නම් ඒකේ තියෙන භෞතික සම්පත්, මානව සම්පත්, ඒ වගේම තමයි මූල්‍ය සම්පත්. සංවිධානයක තියෙන ඔය කියන සම්පත් සැලසුම් කිරීම, සංවිධානය නායකත්වය ලබා දීම, පාලනය කිරීම. මෙන්න මේ කියවපු අපි කියපු කාර්යයන් මේ සංවිධානය සැලසුම් කිරීම, නායකත්වය පාලනය කිරීම කියන කාර්යයන් ඇතුළත් වූ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි හඳුන්වන්නේ කළමනාකරණය කියන. එහෙනම් ආයතනයක් ගත්තොත් ආයතනයක අරමුණු තියෙනවා. ඉතින් ඒ ආයතනයක අරමුණු ඉලක්ක ඒවා කාර්යක්ෂමව කාර්ය සාධක ලෙස සංවිධානයක තියෙන අරමුණු ඉලක්ක කාර්යක්ෂම ලෙස කාර්ය සාධක ලෙස ඉටු කරගන්න ඒකේ තියෙන භෞතික
මානව මූල්‍ය සම්පත් කොහොමද සැලසුම් කරන්න ඕනේ සංවිධානය කරන්න ඕනේ ඒකට නායකත්වය දෙන්න ඕනේ පාලනය කරන්න ඕනේ එන්නේ ඒ කියන කාර්යයන් ඇතුළත් වන සම්පූර්ණ ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේ තමයි කළමනාකරණ ක්‍රියාවලිය. ඉතින් කළමනාකරණ ක්‍රියාවලියේදී මම අර කිව්වා ඕගනයිසින් සංවිධානය. ඒ වගේම ප්ලෑනින් සැලසුම් කිරීම, ලීඩින් මෙහෙයවීම නැත්නම් නායකත්වය දෙනවා, ලීඩ් කරනවා සහ කන්ට්‍රෝලින්. කන්ට්‍රෝලින් කියන්නේ පාලනය කරනවා. ඉතින් සංවිධානයක් ගත්තොත් ප්‍රයිවට් කම්පැනි එකක් නැත්නම් රජයේ ආයතනයක් අපි ගත්තොත් විශ්වවිද්‍යාලයක් මේ වගේ තියෙනවා නේද ඕගනයිසේෂනල් chart එක සංවිධාන සටහනක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සංවිධාන සටහන. සංවිධාන සටහන දැක්කම ආයතනවල ඔයගලන්ට තේරෙයි ඒකේ බලය බෙදිලා ගිහිලා තියෙනවා ඉහළ ඉඳලා පහළට. ඉහළ සිට පහළට. ඉතින් මේ බලන්න ඕනේ ඒ කාර්යයන් විශේෂිත වූ තනතුරු තියෙන ආයතනයක. ඉතින් තීරණ ගන්නෙ කවුද ආයතනය? ඉහළ කළමනාකාරීත්වය. ඉහළ කළමනාකාරීත්වය ගන්න තීරණ ක්‍රියාවට නැංවීමට ඊට අවශ්‍ය විදිහට සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ආයතනික සංවිධාන සටහනක් ඔයගොල්ලෝ නිරීක්ෂණය කරොත් ඒක පැහැදිලි වෙයි. අපි ඉස්සරහට මේවා දීර්ඝ වශයෙන් කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ කාර්යයන් හතර පිළිබඳවත් අපි මේ පාඩමේදී දීර්ඝ වශයෙන් කතා කරනවා. ඉතින් ඒකෙදී දැන් මම මේ කළමනාකරණය කියන මාතෘකාව පිළිබඳවයි තාම කතා කරන්නේ. ඒක නිර්වචනය. ඉතින් ඒකේ සංකල්ප කීපයක් අපි කතා කරන්නේ කාර්යක්ෂමතාවය කියලා ඉගෙන ගත්තා ඔයගොල්ලෝ. ඒ වගේම තමයි කාර්ය සාධනය නැත්නම් සඵලදායීතාව කියලා ඉගෙන ගත්තා. මොකද්ද කාර්යක්ෂමතාවය කියන්නේ? efficiency මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? කාර්යක්ෂමයි මොකද්ද? අපි දන්නවා සමාජයක් සතු ආර්ථිකයක් සතු රටක් සතුව පවතින සම්පත් සීමිතයි අපි කියනවා හිගකම කියලා හිගකම සම්පත් හිගන් මේ හිගකම කියන සංකල්පයට හැම රටක්ම හැම සමාජයක්ම හැම ආර්ථිකයක්ම හැම පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් සාපේක්ෂ වශයෙන් මුණ පාන. ඉතින් සමාජයක සතු සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් භාවිත කරලා කියන්නේ අපි සම්පත් ගත්තත් ඒවා ඉන්පුට්ස් නිෂ්පාදන ක්‍රියාවලිය. ඒ සීමිත සම්පත් භාවිත කරලා උපරිම නිමවුමක් නැත්නම් උපරිම ප්‍රතිදානයක් ලබා ගැනීම. සීමිත සම්පත් භාවිත කරලා උපරිම ප්‍රතිදානයක් ලබා ගන්න නම් දේවල් නිවැරදිව කරන්න ඕන. නිවැරදිව සිදු කළ යුතුයි. අනේ ඒක තමයි කාර්යක්ෂමතාවය කියලා ඉගෙන ගන්න. ඒ වගේම කාර්ය සාධනය, ඉෆෙක්ටිව්නස් කියන එක. ඉතින් අපි දෙයක් කරද්දී ඒක නිවැරදිව කරන්න ඕන. නිවැරදි. නිවැරදිව කරොත් තමයි සංවිධානයේ කාර්යමුණු ළඟා කරගන්න පුළුවන්. කල යුතු දෑ නිවැරදිව කිරීම තුලින්. ඒ ආයතනයේ කාර්ය සාධනයේ මනින්න තියෙනවා සංවිධානවල කාර්ය සාධන නිර්ණායක තියෙනවා. key performance indicators කියනවා KPI කියලා හඳුන්වනවා. මේ නිර්ණායක කාර්ය සාධනය මැනීමේ නිර්ණායක තියෙනවා. ඉස්සරහට අපි කතා කරන මාතෘකාව. ඉතින් මම දැනට කියන්නේ මේ කළමනාකරණයේ තියෙන අපි ඉගෙන ගත්ත ඔය සංකල්ප. ඒ වගේම සම්පත් පිළිබඳ කතා කරා. ඉතින් සීමිත සම්පත්. මේකදී මේ කළමනාකරණයේදී තියෙන සම්පත් විදිහට මූල්‍ය සම්පත, පුද්ගලය, මානව සම්පත, ඒ වගේම යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි, අමුද්‍රව්‍ය, ඒ වගේම නිෂ්පාදන ශිල්ප ක්‍රම ක්‍රියාවලි මේවා ඊට වැදගත් කළමනාකරණයේ සංකල්ප. මේ තමයි එතකොට මේ කළමනාකරණ ක්‍රියාවලියේදී අපි දන්නා එහෙනම් people මිනිස්සු මුදල් ඒ වගේම මැෂිනරි යන්ත්‍රෝපකරණ ක්‍රම raw material අමුද්‍රව්‍ය මේ ඔක්කොම මේවා කොහොමද මේ කළමනාකරණ ක්‍රියාවලිය ඔස්සේ සංවිධානය කරනවා ඒ වගේම තමයි සැලසුම් කරනවා ඒ වගේම තමයි නායකත්වය දෙනවා මෙහෙයවනවා සහ පාලනය කිරීම කියන ක්‍රියාවලිය ඔස්සේ තමා ආයතනයක තියෙන අරමුණු ඉලක්ක ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඔයාලට දැන් පැහැදිලිද මේ කළමනාකරණය කියන්නේ ක්‍රියාවලිය. කළමනාකරණය කියන්නේ ක්‍රියාවලිය. අපි බලමු දැන් මේ කළමනාකරණ ක්‍රියාවලියේදී කළ යුතු දෑ මනාව කරන්න ඉන්නපැයි මට්ටම් කළමනාකරණයේ මට්ටම් විවිධ මට්ටම් තියෙනවා කළමනාකරණය. මම කලිනුත් කිව්වා එතනයක සංවිධාන සටහනක් බැලුවොත් ඔයාලට තේරෙයි. ඒකේ ඉන්නවා ඉහළ කළමනාකරණය, මධ්‍යම කළමනාකරණය, පළමු පෙළ කළමනාකරණය. මේ විදිහට කළමනාකරණයේ මට්ටම් තුනක් තියෙනවා. දැන් අපි විශ්වවිද්‍යාලයක් ගත්තොත් විශ්වවිද්‍යාලයක ඉන්න උපකුලපතිවරයෙක් ඉන්නවා. ඉතින්
උපකුලපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක ඉන්නවා විවිධ අපි ගත්තොත් ෆැකල්ටි වයිස් ගත්තොත් ෆැකල්ටි ඩීන්ලා ඉන්නවා. ෆැකල්ටි ඩීන්ලාගෙන් පස්සේ වෙනම ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා ඉන්නවා. ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා යටතේ තව තනතුරු තියෙනවා. සීනියර් ලෙක්චරර් ඊට අමතරව non academic staff මේ විදිහට බෙදිලා ගිහිල්ලා තියෙනවා බලතල. අපි ගත්තොත් රජයේ සංස්ථාවක් ගත්තොත් ඒකේ ඉන්නවා සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩලයක්. එහෙම නැත්නම් කළමනාකරන මණ්ඩලයක් බෝඩ් එකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ තමයි තීරණ ගන්න. ඒ මැනේජ්මන්ට් බෝඩ් එක තමයි ඩිසිෂන් මේකර්ස්ලා. ඒ වගේම තමයි ආයතන ප්‍රධානියා ඉන්නේ. ආයතන ප්‍රධානියාගෙන් පස්සේ ඉහළ කළමනාකාරීත්වයෙන් පස්සේ මේකේ මධ්‍යම මට්ටමේ කළමනාකාරීත්වය. ඒ වගේම තමයි ලයින් මැනේජ්මන්ට් විවිධ කාර්ය ඉටු කරන්න ඉන්නවා. ඉතින් මේ විදිහට මේ බලය බෙදිලා ගිහිලා තියෙන්නේ. බලතල බෙදීමේ දූරාවලියක් තියෙනවා. බලතල බෙදීමේ දූරාවලියක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. දැනට ඔයගලන්ට මූලික අවබෝධය කළමනාකරණය සම්බන්ධයෙන් ගන්න ඕන නිසා තමයි මම මේ ටිකත් ඔයාලට මෙතෙන්දිම අද කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ කළමනාකරණයේ තිබුණු අර මූලික කාර්යයන් විදිහට අපි ඉගෙන ගත්තා. එකක් තමයි මේ සැලසුම් කිරීම කියන එක. ප්ලෑනින්. ඉතින් ඕගනයිසේෂන් එක ප්ලෑනින් කියන එක හරියට යන්න වෙනවා. සැලසුම් කිරීම. ප්ලෑන් කරන්න ඕනේ. දැන් සංවිධානයක් ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම ඒවා ඉටු කරගන්න නම් මුලින්ම ප්ලෑන් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අහලා ඇති දැන් ප්‍රයිවට් කම්පැනිස් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙන ස්ට්‍රැටජික් ප්ලෑන් එක. යාළුවට තියෙනවා. උපාය මාර්ගික සැලැස්ම. උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. සමහර ආයතනවල සංයුත සැලැස්ම කියලා කෝපරේට් ප්ලෑන් කියලා. දැන් මේගොල්ලෝ හදනවා උපාය මාර්ගික සැලැස්මක්. සාමාන්‍යයෙන් වසර 5කට වගේ තමයි උපාය මාර්ගික සැලැස්ම සකස් කරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ ප්ලෑන් කරනවා. ඒ වසර 5ේදී දැන් අපි ගත්තොත් 2025 වර්ෂයේ ඉඳලා 2030 වර්ෂය දක්වා ආයතනයක උපාය මාර්ගික සැලැස්ම 25 මොනවාද කරන්නේ? මොනවාද කරන ඇක්ටිවිටීස්? ඔයගලන්ට තියෙන මේ වර්ෂයට අදාළ වෙනම ක්‍රියාකාරී සැලැස්මක් ඇක්ෂන් ප්ලෑන් එක. ඒ ඇක්ෂන් ප්ලෑන් එකත් එක්ක ඒගොල්ලෝ හදනවා. ඉදිරි වසර 5කට උපාය මාර්ගික සැලැස්ම. ඉතින් සැලසුම් කිරීම කියන එක ඊටාම වැදගත් වෙනවා. ව්‍යාපාරයේ අරමුණු තීරණය කරන. ඒගොල්ලෝ ටාගට් එකකට යනවා 2030 වර්ෂයේදී අපි මෙන්න මේ මට්ටමට යනවා කියලා ටාගට් එකකට යනවා. ඉතින් මේ සැලසුම් කිරීමේදී ආයතනයක ප්ලෑනින් වලදී තාම වැදගත් ආයතනයේ දැක්මක් තියෙන්න ඕනේ ආයතනයකට. මෙහෙවරක් තියෙන්න ඕනේ. ඔගොල්ලෝ ආයතන වලට ගියාම දකින්න ඇති ආයතන වල නෝටිස් කරලා තියෙනවා. යන තැනම රිසෙප්ෂන් එකේ වෙන්න පුළුවන්. ඒ ආයතන වල දාලා තියෙනවා මෙන්න අපේ මෙහෙවර ප්‍රකාශය මේක. දැක්ම මේකයි. ඒ ආයතනේ අරමුණු මොනවාද ආයතනයට තියෙන්න ඕනේ ඉලක්ක අරමුණු අනිවාර්යයි. ඉතින් ඒ වගේම තමයි මේ සැලසුම් කිරීමේදී SWOT ඇනලිසිස් එක. මොකද්ද මේ SWOT විශ්ලේෂණය කියන්නේ? ඒ ආයතනයේ තියෙන ස්ට්‍රැටජිස් මේ ස්ට්‍රෙන්ත් මොනවාද? එයාලට තියෙන ශක්තියන් මොනවාද? එයාලට තියෙන weaknesses W weaknesses SWOT analysis එකේ S කියන්නේ strength W කියන්නේ weaknesses O කියන්නේ opportunities T කියන්නේ threats. ඉතින් ඒගොල්ලෝ ඒ ආයතනය හඳුන ගන්නවා මොනවාද එයාලට තියෙන strength මොනවාද? ශක්තියන් මොනවාද? weaknesses දුර්වලතාවයන් මොනවාද? ඒ වගේම opportunities එයාලට තියෙන අවස්ථා මොනවාද? ඒ වගේම තමයි threats මොනවාද? දැන් අධ්‍යයන ආයතනයක් ගත්තොත් එimhe එයාලට තියෙන්න පුළුවන් resources ඒක එයාලගේ strength එකක් ශක්තියක් එයාලට තියෙන. weaknesses එයාලට ඒ අධ්‍යයන ආයතනේ පවත්වාගෙන යාමට skilled දැනුමෙන් සම්පූර්ණ දේශකවරු නොමැති වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඉතින් ඒ වගේ මේගොල්ලන්ට තියෙන්න පුළුවන් යම් එහෙම නැත්නම් එයාලට යම් ආයතනයකට සම්පත් සීමිත වෙන්න පුළුවන් අවශ්‍ය කරන. නේවාසික පහසුකම් සපයන්න අවශ්‍ය කරන ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. දේශන පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ඉඩකඩ ප්‍රමාණවත් නැත්තම් ඒ වගේ ආයතන වලට ඒක මොකක්ද ඒක? weakness දුර්වලතාවයක් එයාලගේ. opportunities එයාලට අවස්ථා තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන courses එක අපි උදාහරණයක් ගත්තොත් යම් ආයතනයක් IT courses කරන් යනවා. හැබැයි දැන් මේ IT course වලට ලොකු demand එකක් තියෙනවා ඉස්සරහට. එතකොට English IT වගේ languages කියමු අපි. ඉතින් ඒගොල්ලන්ට තියෙන opportunity එකක් එහෙනම්. එයාලට තියෙන opportunity එකක් තමයි මෙන්න මේ demand එක. ඒ කියන්නේ යාලට ඉන්නවා මේ කියන්නේ ඒගොල්ලන්ට එයාලා ඔවුන් විසින් සිදු කරන ලබන පාඨමාලා සඳහා තියෙන ඉල්ලුම. ඒක යාලට තියෙන opportunity එක. market demand එක. ඒ වගේම තමයි trades
ඒගොල්ලන්ට කම්පිටිටර්ස්ලා ඉන්න පුළුවන්. තරගකාරී ආයතන. ඔය වගේ. ඉතින් ආයතනයක් ගත්තොත් එයාලට මේ විදිහේ SWOT ඇනලිසිස් එකක් තියෙන්න ඕනේ. පෙස්ටල් විශ්ලේෂණය මොනවාද පොලිටිකල් ෆැක්ටර්ස් මොනවාද එන්වයරන්මන්ට් සෝෂල් ටෙක්නොලොජිකල් ෆැක්ටර්ස් මොනවාද මේ වගේ විශ්ලේෂණ ඉතාම වැදගත් ආයතනයක අරමුණු ළඟා කරගන්න. කාර්ය සාධනය සඳහා ඉතාම වැදගත්. ඒ වගේම ඒගොල්ලන්ට බජට් එකක් තියෙන්න ඕනේ. මේවා තමයි සැලසුම් කිරීමේදී කරන්නේ. බජට් මේ අයවැයක් තියෙන්න ඕනේ ඇනුවල් බජට් එකක් ආයතනයකට. ඒ වගේම ආයතනයකට තියෙන්න ඕනේ ඩෙඩ්ලයින්ස් අනුව වැඩ කරන්න. කාලසටහන් තියෙන්න ඕනේ හැම එකකටම. මෙන්න මෙදාට අපි ෆයිනල් අකවුන්ට්ස් ආයතනයේ අවසාන ගිණුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම ආයතනයේ වාර්ෂික සැලසුම් සකස් කිරීම මෙදිනට ඉවර කරනවා. ආයතනයේ වාර්ෂික වාර්තා සකස් කිරීම මෙදිනට සිදු කරනවා. ඉතින් මේ ආයතනය හැම ආයතනයක්ම ගත්තොත් ඒ ආයතන වලට ඊට අදාළ කාලරාමු කාලසටහන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සංවිධානය. ඉතින් සංවිධානය මම අර කලිනුත් කිව්වේ ඕගනයිසින් පාර්ට් එක. ඉතින් සැලසුම් කරලා විතරක් මදි ඒක හරියට සංවිධානය වෙන්න ඕනේ. දැන් ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණවා ගන්න නම් ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙන අරමුණු ඉටු කර ගන්න නම් ඉටු කර ගන්න ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සම්පත් රිසෝසස් තනතුරු තියෙන්න. ඒක එක මිනිසෙකුට කරන්න බෑ. මේක ඩිවිෂන් ඔෆ් ලේබර් ශ්‍රම විභජනය කියන්නේ බෙදිලා තියෙන්න ඕනේ. තනතුරු වැඩ බෙදිලා තියෙනවනේ. ඒකනේ අපි කියන්නේ දූරාවලියක් තියෙනවා වැඩ බෙදීම. ඉහළ ඉඳලා පහළට වැඩ බෙදීමේ දූරාවලියක් තියෙනවා. වැඩ බෙදිලා තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සංවිධානකරණය කියන්නේ. ඉතින් මේ වැඩ බෙදන්නත් ඒගොල්ලන්ගේ ස්කිල් එක, ඒගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක, ඒගොල්ලන් ඉගෙනගෙන තියෙන දේවල්, ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඒගොල්ලන්ගේ අත්දැකීම්, ඒගොල්ලන්ට තියෙන විශේෂ ස්කිල්ස් තියෙනවානේ. ඒවට මැච් වෙන විදිහට කාර්යයන් බෙදලා දෙන්න ඕනේ. කාර්යයන් හඳුනා ගන්න ඕනේ. එයාලට දෙන රෙස්පොන්සිබිලිටිස් හඳුනා ගන්න ඕනේ. එනේ මේ විදිහට නිවැරදි පුද්ගලයාට නිවැරදි කාර්ය දුන්නොත් තමයි ඒ අරමුණු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. එනේ ඒ නිසා සංවිධානය කියන එක ඊටාම වැදගත් ආයතනයකට. ඊටාම වැදගත් සංවිධානය කිරීම. හිතන්නකෝ මොනවා හරි දැන් ආයතනයකට අපි ගත්තත් උදාහරණයක් විදිහට ඒ ආයතනයට සිද්ධ වෙනවා ග්ලෝබල් ඉවෙන්ට් එකක් ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් එයාලට කරන්න එනවා. ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් කරන්න අපි හිතමු මිඩල් මැනේජ්මන්ට් එකේ ඉන්න ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්ට මේ වගකීම පැවරෙනවා කියලා. එතකොට මේක එයාට තනියෙන් කරන්න පුළුවන්ද? තනියෙන් පුළුවන් ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් මෙයාට මැනේජ් කරන්න. මේකේ තියෙනවා මේකේ ලොකු ප්ලෑනින් එකක් තියෙනවා process එකක් මේක මුලින්ම ප්ලෑන් කරගන්න ඕනේ වැඩ බෙදලා දෙන්න ඕනේ මේ අපි ගත්තොත් මේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකේ වැඩ බෙදෙන්න ඕනේ කවුද මේකේ අවශ්‍ය කරන සේවා පහසුකම් සපයන්නේ කවුද ආහාර ආදිය සපයන්නේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් ඒ පහසුකම් හඳුනගෙන ඒවට වෙන වෙනම ටීම්ස් බෙදන්න ඕනේ ඩෙඩ්ලයින්ස් තියාගන්න වෙනවා ඩෙඩ්ලයින්ස් නැතුව පුළුවන් ද වැඩ කරන්න නියමිත දිනයට කලින් මේ මෙදාවෙන්දිවත් මේ වැඩ ඉවර කරනවා කියලා ටාගට් තියාගෙන තමයි මේක සංවිධානය කරගන්න වෙන්නේ සැලසුම් කරගන්න වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අධීක්ෂණ නිලධාරීන්පත් කරගන්න වෙන්නේ. ඒකට නායකත්වය දෙන්න. ලීඩර්ස්ලාපත් කරගන්න වෙයි ටීම්ස් වලට. ඉතින් ඒක තමයි ප්ලෑනින් කියලා කියන්නේ. ඒ වගේම නායකත්වය ඊටාම වැදගත්. ඉතින් මේ කළමනාකරණ ක්‍රියාවලියේදී නිසි නායකත්වයක් ලැබුණ නැත්නම් ඒ ආයතනයට පුළුවන් ද ඉලක්කවලට යන්න හරි නායකයෙක් හිටිය නැත්තම් පුළුවන් ද ආයතනයකට එයාගේ ඉලක්ක ඒ ආයතනයේ තියෙන සංවිධානයේ තියෙන ඉලක්ක ළඟා කරගන්න පුළුවන්ද හොඳ ලීඩර්ෂිප් එකක් නැත්තම් බෑ මොකද නායකයා තමා අනිත් අය ඒක රාශී කරගෙන ඒගොල්ලෝ කණ්ඩායම් විදිහට ඒගොල්ලන්ගේ තියෙන ස්කිල්ස් වර්ධනය කරලා ඒගොල්ලෝ ටීම් එකෙන් ඒගොල්ලන්ගේ වැඩ කරව ගන්න. ටීම් විදිහට ඒගොල්ලන්ගේ වැඩ කරව ගැනීමේ හැකියාව ඒගොල්ලෝ තුල ඇති කරන්න ඕනේ ධනාත්මක සංස්කෘතියක්. ඒගොල්ලන්ව අභිප්‍රේරණය කරන්න ඕනේ. ඒගොල්ලන් කාර්යයන් ඉටු කරවා ගැනීමට එයාලට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දීලා ඒ නායකයා තමයි ඒගොල්ලන්ව හසුරුවන්නේ. ඉතින් වැඩ කරගන්න නම් කළ යුතු දෑ මනවින් කරන්න නම් ඒ වැඩ කරන පිරිස නිවැරදිව මෙහෙයවන්න පුළුවන් නායකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම තමයි පාලනය. පාලනය ආයතනයකට හරි පාලනයක් නැතුව පුළුවන් ද දුවන්න ආයතනයක් කන්ට්‍රෝල් එකක් නැතුව ඔහේ ඕන විදිහට යන්න දුන්නොත් හරිද ආයතනයක්.
බෑ. ඒ ආයතනයක කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. කන්ට්‍රෝල් එකක් පාලනයක්. ඒකනේ KPI තියෙන්නේ. තනතුරු වලට KPI හඳුන්වලා දීලා තියෙන්නේ. යාළගේ කාර්ය සාධනය මනින්න KPI හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ වාර්ෂික කාර්ය සාධනය මනිනවා. ඒ අනුව තමයි ඒගොල්ලන්ගේ ඉන්සෙන්ටිව්ස්. ඒගොල්ලෝ ඒ අනුව තමයි යාළගේ සැලරිස් වැඩි කරන්නේ. ඉන්සෙන්ටිව්ස් දෙන්නේ. ඉන්ක්‍රිමන්ට්ස් දෙන්නේ. වැටුප්පත් දෙන්නේ. ඒගොල්ලන්ගේ කාර්ය සාධනය. ඒ වගේම විවිධ ප්‍රමිති. අපිට වෙයි විවිධ ප්‍රමිතින් එක කම්පෙයාර් කරන්න. සමහර ක්වොලිටි ඇෂුරන්ස් පැත්ත ආයතනයක වර්ධනය කරගන්න වෙයි. යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්න වෙයි. වෙනස්කම් සිදු කරන්න වෙයි. චේන්ජ් මැනේජ්මන්ට් වගේ. ඉතින් චේන්ජ් වෙනස්කම් කළමනාකරණය කරන්න වෙනවා. ඉතින් මේ පාලනය කියන ක්‍රියාවලියත් ඉතාම වැදගත් වෙනවා ආයතනයක පැවැත්ම සඳහා. ඉතින් ඔය ක්‍රියාවලිය ඔය ඔක්කොම ගත්තොත් එම කළමනාකරණයේ මූලිකාංග කළමනාකරණය. ඉතින් කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක් කියන සංවිධානය සැලසුම් කිරීම නායකත්වය නැත්නම් මෙහෙයවීම සහ පාලනය කියන මේ සියල්ල ඇතුළත් ක්‍රියාවලියක්. ඉතින් මේ කළමනාකරණය කියන එක ගත්තොත් මේක ආයතනයකට ඊටාම වැදගත් වෙනවා. ඉතින් සංවිධානයක අරමුණු ළඟා කරගන්න හරි විදිහට මේ කළමනාකරණය කියන එක සිදු වෙලා තියෙන්න ඕනේ. එකක් තමයි ආයතනයේ ලාභ. ඉතින් ඕනම ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ තියෙන අරමුණක් තමයි ලාභ උපරිම කරන්න පදනම් කරගත් ආයතන තියෙන. සමහර ආයතන තියෙනවා සමාජ සුබ සාධනය පදනම් කරගත්තු ආයතන. හැබැයි ලාභ උපරිම කරගත් ආයතනයක් නම් ඒගොල්ලෝ බලන්නේ මේ ලාභ ලබන්නේ කොහොමද ආයතනය. ඒකට අවශ්‍ය කරන ස්ට්‍රැටජිස් තමයි ඒගොල්ලෝ හදන්නේ. ඊට අදාළ උපාය මාර්ගයක්. ඒ වගේම තමයි සමහර ආයතන වලට සිදුවෙයි ආදායම් වියදම් පාලනය කරන්න. දැන් ඔයගොල්ලෝ අහලා ඇති IMF යෝජනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දීලා තියෙනවා කොන්දේසි. ඉතින් ඒ කොන්දේසි වල වලා නිවුස් බලනවා නම් අහලා ඇති මේ පාඩු ලබන ආයතන ඒවා ප්‍රතිසංවිධානය කර වාණිජමය නොවන ආයතන වාණිජමය තත්වයට ගෙන එන්න රජය විසින් විවිධ තීරණ ලබා දෙනවා. ඉතින් මේ ආයතනවල ආදායම් වියදම් පාලනය කරලා ඒවා සම්පත් නිසි ආකාරව සමහර ඌනෝපයෝජිත සම්පත් ඌනෝපයෝජිත සම්පත් හරියාකාර උපයෝජනය කරලා ඒ වගේම උපරිම ලාභ ලබා ගන්න. ඒ වගේම අනවශ්‍ය වියදම් දැන් අපි ගත්තොත් ආයතනයක විදුලිය නාස්තියක් සිදු වෙනවා නම් විදුලි අනවශ්‍ය විදුලි පංකා නිවා දැමීම් කරන්න පුළුවන් කට් ඔෆ් කරනවා. මේ විදුලි වියදම් අඩු කිරීම සඳහා සෝලර් සිස්ටම් හඳුන්වලා දෙන්න පුළුවන් සූර්ය පැනල. ඉතින් මේ විදිහට විවිධ ආදායම් වියදම් පාලන ක්‍රම ගේන්න පුළුවන්. ඒ වගේම තමයි අතිකාල වගේ ඒවා. ඒවා පාලනය කරලා උපරිම කාර්යක්ෂම සේවකයන්ගේ වැඩ ගන්න අතිකාල නැතුව. ඒ වගේම තමයි සංවිධානයේ දිශානතිය තීරණය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ සම්පත් උපරිම වශයෙන් උපයෝජනය කරනවා. එතකොට අපිට මේකෙදි මානව සම්පත් උපරිම උපයෝජනය කරන්න බලන්න පුළුවන් HR සර්වේ මානව සම්පත් සමීක්ෂණයක් කරලා ඒගොල්ලන්ට හරි විදියට වැඩ බෙදලා ගිහිල්ලාද ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම සම්පත් භෞතික සම්පත් ඒව උණපෝජිතව තියනවා නම් ඒව උපයෝජනය කරන්න පුළුවන්. ඒවා අපි ගත්තොත් එහෙම වසර ගණනාවක් භාවිතයට නොගෙන තියනවා නම් සර්විස් කරලා සේවා කරලා භාවිතයට ගන්න පුළුවන්. මූල්‍ය සම්පත් හරි විදිහට මැනේජ් කරලා උපයෝගී කරලා මේ ආයතනයේ අරමුණු කරා යන්න ක්‍රම සැලසුම් කළ හැකියි. ඒ වගේම සමහර ආයතන තියෙනවා සමාජ සුබ සාධනය වෙනුවෙන් පදනම් කරගත් ආයතන. යාලට තියෙනවා සමාජ වගකීම්. මේ වගේම සමහර ආයතන තියෙනවා පරිසරය සුරැකීම සඳහා වූ ආයතන තියෙනවා. ඉතින් ඔය වගේ ඒගොල්ලෝ එයාලගේ වගකීම් සමාජය වෙනුවෙන් වගකීම් ඉටු කරනවා. ඉතින් මේ හැම එකකදීම මේ කළමනාකරණය කළ යුතු දෑ මැනවින් කිරීම කියන එක ඉතා වැදගත් වෙනවා. කළ යුතු දෑ මනවින් කිරීම කළමනාකරණය ඊටාම වැදගත් වෙනවා. ඉතින් කළමනාකරණය කියන එක ගත්තොත් ආයතනයක අරමුණු ඉලක්ක ළඟා කරගන්න ඊටාම වැදගත් වෙනවා. ඉතින් එකක් තමයි සම්පත් කාර්යක්ෂමව සඵලදායී විදියට භාවිත කරන්න මේ කළමනාකරණය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර පරිසරයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්න ආයතන අරමුණු ඉටු කරගන්න නිවැරදි තීරණ හිතන්නකො ගැටලු ගොඩාක් එන්න පුළුවන් ආයතනයක අරමුණු ළඟා කරගත්තී නොයෙකුත් අභියෝග ගැටලු එනවා. ඒක අපි ගත්තොත් මූල්‍යමය වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් බාහිර බලපෑම මේවා නිවැරදිව ජය ගන්න නම් ඒ නිවැරදි තීරණ ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන කළමනාකාරීත්වය, ඉහළ කළමනාකාරීත්වයට ඒ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේ කළමනාකරණයේදී වැදගත්. ඒ වගේම සංකීර්ණ ව්‍යාපාරය එන්න පුළුවන්, අවදානම් එන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න යනවා. ඉතින් ඒ අවදානම් වලට මුහුණ පෑම සඳහා අවදානම් වලට මුහුණ පෑමට අවශ්‍ය කරන ඒ සියලු මඟ පෙන්වීම් කළමනාකරණය තුළින් ලැබෙනවා. ඒ වගේම ආර්ථික අවපාත ආදී ආර්ථික විතරක් නෙවෙයි මූල්‍ය අර්බුද ඒවට ප්‍රතිචාර දක්වන්න මේ කළමනාකරණය කියන එක ඊටාම වැදගත් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ අද ඉගෙන ගත්තා මේ කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන, ඒ වගේම කළමනාකරණය ඊටාම වැදගත්. මොකද්ද මේ කළමනාකරණ ක්‍රියාවලියේ තියෙන සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම නැත්නම් නායකත්වයේ පාලනය කියන ක්‍රියාවලීන් පිළිබඳව කාර්යයන් කළමනාකරණයේ මූලිකාංග පිළිබඳව ඔයගොල්ලෝ අද මූලික අවබෝධයක් ගත්තා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවද මේ කතා කරපු ටිකේ? එහෙනම් මේ කළමනාකරණය කියන සංකල්පය ගත්තොත් ආයතනයේ කර්මවල ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ඊටාම වැදගත් ක්‍රියාවලියක් විදිහට මේ කළමනාකරණය හඳුන්වන්න පුළුවන්.